වසර 77ක ශ්‍රී ලාංකික සිනමාව තුළ සිදු කළ විශිෂ්ට සිනමා පර්යේෂණය ඔබේ ඇස් අත්තරට. කුඩා හතරැස් ලෑලි කාමරයක් තුළ ගැඹුරු සිනමා කෘතියක් නිර්මාණය කළ හැකියයි ඔබ විශ්වාස කරනවාද? කෙල්ලෙක් කවුද කියලා අහුවෙනවා. ප්‍රේක්ෂකාගාරය විනාඩි 90ක් ඇදබැඳ තබාගන්න චරිත දෙකකට පුළුවන් කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ජීවිතේ බේරගන්න හදිසියේ මේ දොර අරගෙන මේකට ඇතුල් වෙන මං වගේ ගෑනුන්ට ඔය හදනවා කියන සමාජයේ ඉඩක් නැද්ද? තැනක් නැද්ද? ඔව්, ඒක ලස්සන ආදර කතාවක්. ආදරය ගැන වෙනස් නිර්වචන තියෙන මිනිස්සුන්ට අපි කතා කරමු. මොනවා ගැනද? මොනවා හරි. ඔව්, මේක ත්‍රිලර් වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටයක්. හැබැයි ඔබ අහිංසක පුරවැසියෙක් නම් පමණක්. ඔබ ඇවිත් ඔබේ ඇස් දෙකෙන්ම එය දැකගන්න, විඳගන්න. විදුලි කොට කොට අකුණු ගැහුවා එකෝමත් දෙක රෑක. කට්ට කරුවල වෙට්ට පිත්තල ගෙන්දගම් අහස යට හිත. රතු පාට එක ඉටි පන්දමක් තිබුණා. දොර වහපු නැති ගේක. ඔව්, මේක දේශපාලන කතාවක්. ඔබට කිසි කලක මගහැර යන්න බැරි. දවසක් දාරෑ මෝනවහගත්තු කට්ටියක් මගේ ගෙදරට ආවා. පිටිපස්සෙන් ආව ජීප් එකෙන් බහැපු තුවක්කු ගත්තු දෙන්නෙක්. මට ඉලක්කයක් නොදැක්කා. මගේ තාත්තා එකම එක පාරක් එයාගේ කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් මන් දිහා බැලුවා. මරන්න එපා, පෙට්‍රල් ඉවරයි කියලා. මගේ තාත්තට වෙඩි තිබ්බා. මින් පෙර කිසි කලක ඔබත් නොවිති අපූර්ව සිනමාත්මක අත්දැකීමක් ඔබ විඳින අතරේ සංස්කෘතික මිනිසෙක් ඔබට මුණ ගැසීමට නියමිතයි. සංස්කෘතික මිනිහෙක්ට විතරයි පුළුවන් අලුත් හීන හදන්න, අලුත් හීන හොයන්න, අලුත් හීන දකින්න. සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදෙවුල් වැවගේ අලුත් සිනමා නිර්මාණය